ඔබ දවසක් සියලු දෙනාට කියලා මම වීඩියෝ එක මම ආරම්භ කරනවා. අර ට්‍රේඩ් එක එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න තමයි මම වීඩියෝ එක කරන්නේ. හරිද? හරිම ලේසි. ඒ කියන්නේ හරියට හදිස්සි නැතුව දැනුවත්ව බලන් හිටියා නම් මේක ට්‍රේඩ් එක කරන එක හරිම ලේසි. රයිට්. මෙතන බලන්න වෙන්න මෙතන. හරිද? මෙතන ඔයාලට දැක්කද මොනවද වෙලා තියෙන්නේ කියලා? එක්ස්පෝෂන් එකක් කියලා. එක්ස්පෝෂන් එකක් කියලා අල්ලහට සෙලස්ලා මාකට් එක අරන් තියෙනවා. හරිද? එතකොට අපිට මෙතන බලන්න පුළුවන් මොනවද? සෙල් එකක්. සෙල් එකක් බලන්න පුළුවන්. එතකොට මෙතනින් අපිට මේ හරියම බලන්න මේ VWAP ලයින් එක. මම වෙයිට් කරලා මේ VWAP ලයින් එකෙන් රිජෙක්ට් වෙනවනේ. රිජෙක්ට් වෙනවත් එක්ක තමයි මෙන්න මේ කැන්ඩල් එක. මෙන්න මේ කැන්ඩල් එක. මේ තියෙන්නේ මේ කැන්ඩල් එකේ POC එක තමයි මෙතන තියෙන්නේ. මේ කැන්ඩල් එකේ POC එක මෙතන තියෙන්නේ. මේ separate කැන්ඩල් වල POCs. highly traded areas තමයි මෙතන ඉන්ඩිකේට් කරලා පෙන්නන්නේ. ආයතන බලනකොට ඒ කැන්ඩල් එකේ ඩෙල්ටා එක -16 තියෙනවා. කමියුලටිව් එක නම් -5 තමයි තියෙන්නේ. හරිද? එතකොට අපිට මෙතන කන්ෆර්මේෂන් එක ගන්න ඕනේ. හරි මෙතන රිජෙක්ට් වෙනවා. මෙන්න මේ සෙල් කැන්ඩල් එකක් ෆෝම් වෙනවනේ මෙතන. ඒක බලපු ගමන් ඔයාලට තේරෙනවා මෙතන පෙන්වන්නේ දැන් මෙතන සෙල්ස් ලයින් එක තියෙන්නේ පල්ලහට යනකොට සෙල්ස් ලයින් එක තියෙන එක තමයි මෙතන ඉන්ඩිකේට් කරන්නේ. මේක හයි එකයි ලෝ එකයි. හරිද? ඒක ඕවරෝල් එක මෙතන ගත්තාම මෙන් ඩෙල්ටා එක අසුබිලට යනවා 470 වොලියම් එකත් වැඩිලා තියෙනවා. එතකොට බලන්න මෙයා රිජෙක්ට් වෙලා මෙතන මේ POC දෙකක් බ්‍රේක් කරගෙන තමයි පල්ලයට අවිල්ලක් තියෙන්නේ. දැන් අපිට මෙතන සෙල් ට්‍රේඩ් එකක් ප්ලේස් කරන්න පුළුවන් මෙන්න මේ කැන්ඩල් එකේ. මේ කැන්ඩල් එකේ ප්ලේස් කරලා ස්ටොප් ලොස් එක මෙන්න මේ හරිය තියන්න පුළුවන්. හරිද? එතකොට ටාගට් එකක් විදිහට මම ගත්තේ ඒ ලන්ඩන් සෙෂන් එකේ මෙන්න මේ ලෝස් ටික ටාගට් කරලා. ගත් මේ සෙෂන් එක ඉවර වෙනකොට ඒක වැලියු ඒරියා එක මේ හරියේ. එතකොට මේ හරියට තමයි ටාගට් එක ගත්තේ. ඉතින් ලේසි. ඒ මම මේකට ඇවිල්ලා ඕවරෝල් බලා ගන්න මේ වොලියම් chart එක දාගෙන තියෙනවා. මේ ඕවරෝල් D2 වොලියම් එකේ හැසිරීම කොහොමද? ඩෙල්ටා වල හැසිරීම කොහොමද කියලා බලා ගන්න. මේ බිග් පික්චර් එකට මම මේක දාගෙන තියෙනවා. අනිත් එක මේක ෆුට්ප්‍රින්ට් එක විතරක් තියෙන මේ ස්ටේකින් බැලන්සස්. ස්ටේකින් බැලන්සස්. එද මේ කැන්ඩල් එකේ කවුන්ට් එක පෙන්වනවා. මේ කැන්ඩල් එක තව 44 seconds තියෙනවා මේ කැන්ඩල් එක ඉවර වෙන්න. මේක මේ හිස්ටොරිකල් පුල් බැක් එක තමයි මෙතන ඉන්ඩිකේට් කරන්නේ. මේක ඊට පස්සේ හැම ක්ලියර් වෙනවා කවුද ඩොමිනේට් කරන්නේ අපිට කොහොමද එතනින් එන්ට්‍රි බලන්න පුළුවන් කියන එක ඔයාලට මෙතනින් අවබෝධ කරගන්න පුළුවන්. ඔයාලට මේ ටෙම්ප්ලේට් එක ඕනනම් කියන්න මම අප්ලෝඩ් කරලා දෙන්නම්. ඔයාලට තියෙන්නේ normally chart එකට ඇඩ් කරගන්න. දැන් ඔයාලා ඇඩ් කරාට පස්සේ මෙතනින් දැම්මා නම් මේ හරියට ඒක එනවා ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. normally මේ බලාගෙන හදා ඉන්න ඕනේ. අරකට දාගන්න විතරයි තියෙන්නේ. ඕනේ නම් කියන්න මම මේ වීඩියෝ එකට පල්ලෙහා මම අප්ලෝඩ් කරලා දෙන්නම්. එහෙම කට්ටියට කාට හරි ඕනේ නම් එහෙම ෆුට්ප්‍රින්ට් ට්‍රේඩ් කරනවා නම් කියන්න මම දාලා දෙන්නම්. මේක ඉතින් අර ඕවරෝල් පික්චර් එක අපිට බලා ගන්න පුළුවන්. කොහොමද ඩේට් ඩේ මොනවද වෙලා තියෙන්නේ. එයාට ඕන නම් සෙවරි ටීබිනික් සෙෂන් එකේ ප්‍රොෆයිල් එක වෙනම දාගන්න පුළුවන්. ඒක දෙකම ජොයින් කරලා මේක ස්කැල්පින් එකට අපිට මෙතන ට්‍රේඩින් ට්‍රැක් ගන්න වෙන මේක බලන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔයාලට මෙතනින් ඔයාලට තේරෙලා ඇති
මේ ට්‍රේඩ් එක ගන්න තිබ්බ හේතුව මොනවද හේතුව එක්ස්ප්ලෝෂන්යක් වෙලා තියෙනවා ෆුල්බැක් එක ඇවිල්ලා තියෙනවා VP ගිරයට VP එකේ රිජෙක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා එතකොට එතන බලන්න පොඩි කන්සල්ටේෂන් එකක් ගිහිල්ලා දෙනවා සෙලර්ස් ලාකට කරන් තියෙනවා ඊට පස්සේ අපි ට්‍රේඩ් එක ප්ලේස් කරනවා ප්ලේස් කරලා ටාගට් එකක් විදිහට මේ වැලියු ඒරියා ලෝ එක ළඟ තියෙන මේ ලෝ ටික ටාගට් කරලා තමයි ගත්තේ ලස්සනට ඒක ප්ලේ වුණා right guys එහෙනම් ඔක්කොටම good luck එහෙනම් මේ ටෙම්ප්ලේට් එක ඕනේ නම් කියන්න මම අප්ලෝඩ් කරලා දෙන්නම් හරිද එහෙනම් කට්ටියටම ජය වේවා තව දෙයක් අමතක වුණා මේ විදිහ තමයි ක්‍රිප්ටෝ එකේ තියෙන්නේ ක්‍රිප්ටෝ එකේ මගේ ටෙම්ප්ලේට් එක ඔය විදිහටම තමයි තියෙන්නේ මේක ඉතින් ආයෙත් සිම්පලි හදාගන්න පුළුවන් මේක වොලියුම් එක ඩෙල්ටා එක මේ ඩෙල්ටා රේන්ජ් එක කියන්නේ CD වොලියුම් එක එතකොට මේ අර ෆුට්ප්‍රින්ට් එක අපි හැමතැනම බලන්න හොඳ කී ලෙවල් එක තියෙනකොට හරි ඔය වගේ තැනක තමයි අපි බලලා ට්‍රේඩ් අයිඩියා එකක් ගන්න කොහොමද මෙතනින් අපිට එන්ටර් වෙන්න පුළුවන්ද එන්ටර් වෙනවා නම් එතන තියෙන කන්ෆර්මේෂන්ස් මොනවද කියලා බලලා normally ට්‍රේඩ් එකකට අපිට එන්ටර් වෙන්න පුළුවන් right okay guys එහෙනම් වීඩියෝ එක බලවට බොහොම ස්තුතියි හිතනවා යම් කිසි දෙයක් ඔයාලා ඉගෙන ගන්න නැති කියලා මොනවා හරි ඩවුට්ස් තිබ්බනම් අහන්න තව මේ ටෙම්ප්ලේට් එක ඕනනම් කියන්න මම ඒ කියන්නේ මේ ටෙම්ප්ලේට් එක මම අප්ලෝඩ් කරලා දෙන්නම් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා දාගන්න හරිද එහෙනම් කට්ටියටම good luck ජය වේවා